අද හවස අපි දාගත්ත ගෙදරට ඕන කරන බඩු ටිකක් තිබුණා ගන්න. ඒ ටික ගන්න යන්න. ඉතින් මේ අපේ අලුත් යාළුවා රින්ගෝ, එයා ගැන වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. එයා බැඳලා ඉන්නේ මේ දඟල දාලා ඉන්නේ. එයා හපනවා. එයා ටිකක් සෑරයි. ඉතින් අපි යනකොට එයා බැඳලා තමයි යන්නේ. මොකද පිට කවුරු හරි ආවොත් එයා දෙපාරක් හිතන්නේ හපනවා. ඉතින් ඔන්න අපි ඉස්සෙල්ලාම ගිහිල්ලා පුතත් එක්ක තමයි අද ගියේ. ඉතින් බඩු ගන්නත් කලින් එයාට බඩගිනි කිව්වා. ඉතින් මේ එයා බඩගිනි කිව්ව නිසා අපි මොන හරි අරන් දෙන්න හිතුවා. ඉතින් එයා ඉල්ලුවේ කේක් කෑල්ලක්. එයාට කේක් කෑල්ලක් අරගෙන දුන්නා. එයා හරි කැමති කේක් කන්න. ඉඳලා හිටලා තමයි ඉතින් අපිත් අරන් දෙන්නේ පැණි රස නිසා. මම නම් ගත්තේ ෆෘට් සලාඩ් එකක්. එතකොට හස්බන්ඩ් එයා ගත්තෙත් කේක් කෑල්ලක්. ඉතින් ඉස්සෙල්ලාම දැන් පුතාගේ බඩ පුරවලා ගියාම ලේසි නැත්තම් එයා ඉන්නේ. ඒක නිසා ඉතින් මේ අපි ඉස්සෙල්ලාම මොන හරි බොන්න කියලා ගියේ. ඊට පස්සේ අපි ගියා සෙල්ලම් බඩු බලන්න. මොකද මේ අපිට ඕන කරන බඩු ටික අරගෙන තමයි අපි ගියේ. පුතාට ඕන කියලා කිව්වා බැටරි එකෙන් යන රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක්. ඉතින් එයා සිලෙක්ට් කරේ මෙන්න මේ කාර් එක. ඉතින් මේක මේ බැටරි දාන්න තියෙන එකක් නිසා මේක රීචාර්ජබල් එකක් නෙවෙයි. ඉතින් ඒකට බැටරි දාන එකක් ගන්නවට වඩා රීචාර්ජබල් එකක් ගත්තා නම් හොඳයි කියලා හස්බන්ඩ් කිව්වා. ඉතින් ඒක නිසා අපි පුතා එකට කැමති වුණත් අපි ඒක ගත්තේ නැහැ. ඉතින් එතන ඇත්තටම මේ රීචාර්ජබල් ඒවා වෙන තිබුණෙත් නැහැ. තිබුණා ලොකු ගණන් වල ඒවා තිබුණේ. ඉතින් මෙයාගේ දෙක තුනම තියනවා පුතාගේ. ඉතින් ඒක නිසා දැන් මේ බඩු ගන්න ආවහම ඉතින් මෙයා මේ වාහනයක් ඉල්ලලා ඕනේ කියපු නිසා තමයි අපි ගන්න ආවේ. ඒ හින්දා අපි ඉතින් ලොකු ගානක එකක් මේ වෙලාවේ ගන්න හිතාගෙන ආවේ නැති නිසා අපි සාමාන්‍යයෙන් රීචාර්ජබල් කරන පොඩි කාර් එකක් වාහනයක් තමයි බැලුවේ. ඉතින් මෙතන තිබුණ නැහැ. මෙතන ඔක්කොම තිබ්බේ බැටරි දාන ඒවා. ඒක නිසා කියන්නේ අපි බලපු බජට් එකට තිබුණේ. ඒක නිසා අපි බැලුවා වෙන තැනකින් මේ අපි කතා වුණා වෙන තැනකින් ගමු කියලා. ඉතින් අපි ඊට පස්සේ වෙන ෂොප් එකකට ගියා බලන්න. ඉතින් දැන් මේ යන අතරතුරේදී මේ දැන් පුතා හිතන් ඉන්නේ යාට අපි මේ වාහනය අරන් දෙන්නේ නැහැ කියලා. ඒක නිසා මේ තරහ වෙලා ඉන්නේ. ඒකයි මේ අත් දෙක බැඳගෙන තරහ වෙලා ඉන්නේ මේ යාට අරන් දුන්නේ කියලා. ඉතින් දැන් මේ කොච්චර කිව්වත් යට තේරෙන්නේ නැහැ චූටිනේ. ඉතින් අපි ඊට පස්සේ වෙන තැනකට ගියා. එතන නම් තිබුණා අපේ බජට් එකටත් හරියන රීචාර්ජබල් කාර් තිබුණා. ඉතින් එතනින් එකක් අපි සිලෙක්ට් කරගත්තා. හස්බන්ඩ් තමයි ඉතින් මේ බලලා එකක් සිලෙක්ට් කරගත්තා. පුතා කියන්නෙත් නැහැ. එයාගෙන් අහුවට එයා එහෙම පෙන්වන්නෙත් නැහැ. ඉතින් ඊට පස්සේ අපි එකක් ගත්තා. ඊට පස්සේ ඒක මේ ඒකේ කලර් එකට කැමති නැතුව ඊට පස්සේ ආයේ ඒක මේ ඩීල් කරන්නත් අරන් ගිහින් ආපහු සැරයක් අරන් ඇවිල්ලා වෙන පාට එකක් ආයෙ ගන්න උනා. මොකද මේ එයාගේ රෙඩ් කලර් එකම තමයි තියෙන්නේ. ඉතින් රෙඩ් කලර් එකක්ම තමයි අපි අරගෙන තිබුණේ. ඉතින් ඒක නිසා එයාට ඒක එපා කියලා කිව්වා. ඊට පස්සේ අපි ඒක තියලා වෙන කලර් එකකින් එකක් එයාට ගත්තා. ඇත්තටම අර බැටරි කෑලි දානකොට මේ බැටරි බැස්සට පස්සේ ආයෙත් අපිට එහෙම ගෑනෙන්නෙත් නැහනේ. අර බැටරි charge කරන එකක් වුණාම හොඳයි. ඉතින් ওই විදිහට අපිට මේ පුතා එක්කගෙන ආවොත් ඉතින් හැමදාම ඔය වගේ දඩයක් අපිට තියෙනවා. ඉතින් මේ දුව නැති නිසාද දුව එක්කගෙන ආවොත් එයත් ඒ වගේ තමයි. එයත් ඉතින් මේ දෙන්නම අපිට දඩ දෙනවා. ඉතින් අද දුව නැහැ දුව අම්මලාගේ ගෙදර. ඉතින් ওই විදිහට තමයි අපේ හවස් වරුව ගෙවුනේ. ඉතින් ඔයාලට රින්ගෝගේ වීඩියෝ එකත් අරගෙන එන්නම්. එතකන් ගිහින් එන්න.